මේ බලන්න වෘත්තයක් තියෙන්නේ. එතකොට මේක මැද තියලා තියෙනවා. මෙතන O දීලා තියෙනවා. මෙතන A දීලා තියෙනවා. මේක 0.5 ඕම්, මේක 0.5 ඕම්, මේක 1 ඕම්. එකත් 1 ඕම්. මෙතන O. මේ 0.5 දීලා තියෙන සෝරි එක පහ වගේ පේන්නේ 0.5. එතකොට දැන් මේක මල් බැලුව ගමන් පේනවා ඔයාලට සමමිතිකයි කියලා. මේක අර මෙහෙම නමන්න පුළුවන්. මේක නමන්න පුළුවන්. එතකොට නැමුවාම එන්නේ මෙන්න මේ විදිහට. මේක එකක් වෙනවා. මේක මතම තව එකක් වෙනවා. මම පොඩ්ඩක් මේකට වෙන්න අදින්නම්. ඊට පස්සේ මේක 0.5 ඕම්. මේකත් 0.5 ඕම්. එතන 1 මෙතනත් 1 ඕම්, මෙතනත් 1 ඕම්. එතකොට ඔයාලට මෙතන එන්නේ මෙහෙම එන්නේ මේ 1 ඕම් 1 ඕම් කියන සමාන්තරගතය 0.5යි. එතකොට මෙතන මෙහෙම ආවා, මේක මෙහෙම ආවා, මේක මේ විදිහට තිබ්බා. මේ ටික තියෙන්නේ 0.5 ඕම්. එතකොට මේකත් 0.5 ඕම්. මෙතන O අකුර, මෙතන A අකුර. මේකත් 0.5යි. දැන් O සාය අතර අහන්න. හරිනේ? O වලින් එන ධාරාව A වලින් පිට වෙන්න ඕනේ. ඒකනේ සියලුම ප්‍රතිරෝධ ධාරා ගිහිල්ලා. මේ 0.5 කියන්නේ මේක 1යි. එතකොට ආපහු එකක් හැදෙනවා. මෙතන 0.5 ඕම්. මෙතන තියෙනවා 1 ඕම්. මේක තමයි A අකුර, මේක තමයි O අකුර. එතකොට ආපහු ලියත හැකි 1ට සමානයි. 1ට 0.5 ධන 1ට 1. එතකොට පොදු වරේ 0.5. එතකොට 1 ධන 0.5. එතකොට 1ට සමාන වෙන්නේ 1.5 බෙදීම 0.5. ඒ කියන්නේ 1ට සමාන. එතකොට r සමාන වෙන්නේ 5 බෙදීම 15ට. එතකොට r සමාන වෙන්නේ 3න් 1යි ඕම. එකපාරට ලියා ගන්න පුළුවන් වෙයි. එතකොට පළවෙනි උත්තරේ තමයි හරි.